අද 2025 12 වෙනි මාසේ 5 වෙනිදා. ඉතින් මේනකොට අපේ රටේ මිනිස්සු ලොකු ආපදා තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා ලොකු ප්‍රශ්න ගොඩකට රට මැදිවිලා ඉන්න තත්ත්වයක් තමයි අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. ඉතින් 2025 12 වෙනි මාසේ 5 වෙනිදා අද දවසේ රාත්‍රී 11 වෙනතුරු අකුණු වනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අපිට නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ පිළිබඳව 2025 12/5 වන දින 12:15 පැයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප්‍රබල අනතුරු ඇඟවීම පිළිබඳ අවධානාත්මක නිවේදනය හා බැඳේ කියලා තියෙනවා. ඉතින් වලට පේනවා 2025 දෙසැම්බර් මාස 5 වෙනි දින දහවල් 12:15ට නිකුත් කරන ලදී කියලා තියෙනවා. ඉතින් 2025 දෙසැම්බර් මාස 5 වෙනි දින රාත්‍රී 11 දක්වා මෙය වළංගුයි කියලා තියෙනවා. මෙතෙන්දී බස්නාහිර පළාත, සබරගමුව පළාත සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික් වලට සැලකිලිමත් වෙන්න කියලා අපිට පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර කියන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලික තද සුළංද ඇතිවිය හැකි බව තමයි නිවේදනය කරන්නේ. තවදුරටත් හඳුන්වලා තියෙනවා අල්ල පෙනම මැප් එකේ මේ දිස්ත්‍රික්ක ආශ්‍රිත තමයි මේ අවදානම් තත්ත්වය ඉස්මතු කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා පේනවා මේ රතු වර්ණයෙන් තියෙන්නේ බස්නාහිර, සබරගමුව, ගාල්ල මාතර වගේ ඒ දිස්ත්‍රික් කිහිපය. තැඹිලි වර්ණය නැත්නම් ඇම්බ වර්ණය වලින් අපිට දක්වලා තියෙනවා අවදානාත්මක ස්වරූපයෙන් ඉන්න කියලා ජනතාව. ඉතින් මේ රතු වර්ණයෙන් අපිට කියලා තියෙනවා අනතුරු ඇඟවීම. ඔයාලා පියවරක් ගන්න ඕනේ හැමතිස්සෙම අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා. ඒකට අනුව කටයුතු කරන්න ඕනේ. ඒතර මේ තැඹිලි පාට වර්ණයෙන් නිකුත් කරලා තියෙන දිස්ත්‍රික් කිහිපයක් ඒ දිස්ත්‍රික් ආශ්‍රිත අවදානාත්මක ස්වරූපයක් තියෙනවා. ඒ නිසා සූදානම්ෙන් ඉන්න කියලා තියෙනවා. ඒවගේ ම ප්‍රාථනා කන මගේ මේ පුංචි රට පත්වලතින විපතින් අපි එක්පන්ටම නැගටින්න උත්සාහක් ගම් ඒ අපේ අතේ තියෙන සහ පිට දැන් ගොඩක් විදේශ ආදාරම්බෙන යකිතවල් හම්බෙන එකත් අපිට මේ තිබුණට වැඩිය මේ රට ගොඩගන්න පුළුවන් කියලා මාතුල විශ්වාසයක් තියෙනවා. ඔබ තුලත් ඒ විශ්වාසය ගොඩනගා ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.